හලෝ. මං අද කුඩයක් ගෙනිච්ච නෑනේ. ඇල බලමු අපි උතුරලාද කියලා. හරි. මම දැන් මෙච්චර තෙමි ආවි ඉතින් ඔයාට වීල් එකවත් එන්න තිබ්බනේ මේ. අර වැත්තින් තියෙන කබර කරලා කන්ද මීදුම් බෑලා තියෙන්නේ. ඔයාට මොකද වීල් එක එන්න තිබ්බනේ. වීල් එක එන්න විදියක් නෑනේ. අයියෝ කොහෙද ගිහින් තිබ්බා. සීතලයි නේ. මම තෙමි ආවේ. දැන් තව වැස්සේ බෑවි. තව වැස්සක් එන්නද කොහෙද? ඉතින් වහිනවද කොහෙද? පොඩි පොදයක් යනවා. ගෙදර ගිහලා මොකක් හරි කරන්න බලමු. අද අහමට ඇවිල්ලක් ගන්න ඉස්කෝලේ ඇල්ලා. විකුම අහමට ආවද ඉස්කෝලේ ඇල්ලා? කොහොමද දන්නේ දැක්කේ නැහැ. සෙල්ලමක්වත් කරන්න බෑ. වැස්සේ මොනවත් කරන්න බෑනි බලන්නකො. පරිසිනේ නවපරමව නම් කඩේ වහලා. මොන හරි ගන්න ගියේ. අපි ගේ ළඟට ඇවිල්ලා ඉන්නේ. මම දැන් අපේ ගෙදෙස්ස ඉස්සරහනේ ආවට ඉන්නේ. මම අහමට බලන්න. විකුම පොඩ්ඩක් ඉන්න මම අහමට බලන්න. අහමත් එන්න සෙල්ලම් කරමු. එයා කාලේ එන්නලු. තකල් අපි මොකක් හරි කරන්න හිතුව ගෙදෙට්ට ගිහිල්ලා. මාජි. යල්ලා ඇවිල්ලා අඳුන් ටික මාරු කරගත්තා. ඉස්කෝලෙන් පොඩි වඩුවක් දුන්නා. ඒක බලන්නකෝ. මේ බීජ වගේක්. මේක තියෙන්නේ හිටවන්න මේක පැකට් එකක් තියෙන්නේ. මේක තියෙනවා බෝංචි තියෙනවා, දම්බල තියෙනවා, මෑ තියෙනවා, නිවිති තියෙනවා, රාබු තියෙනවා, තක්කාලි තියෙනවා, කම්පලා තියෙනවා. මේ තියෙන්නේ. අපිට මේක ඉස්කෝලෙන් නිකන් හම්බුනේ. මම මේක හෙට හිටවනවා. වීඩියෝක් කරන්නත් බෑ වැස්ස. අතුරු වැඩක් තමයි ගන්නන්නේ. අපේ අම්මා අපේ අවිස්සාලේ සියලා ගෙදර ගිහිල්ලා පොඩි කෑමක් ගෙනල්ලා. මේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඕන නම් වීඩියෝ එකේ යන්න කල්ම බලන්න. මේක තනියෙන් ගන්න බෑනේ අපි අහමටත් තා කරලා කමු. අහමත් වැස්ස නිසා එන්නේ නැද්ද ඔක දවන්න දැන් පොඩ්ඩක් එනවාක පොඩි කෑමක් තියෙනවා. අන්න එනවා අහමත්. එනවාක පොඩ්ඩක් ටක් ගාලා දුවලා පොඩි කෑමක් තියෙනවා අහමත්. අහමටත් මේක කියන්නේ මොනවද කියලා එයා දන්නේ නැති වෙති සමහරක් පිට. අපි දෙන්න මේ කාලා බලමු. මන්න එකපාරක් කාලා තියෙනවා. මේ කණ්ඩායමේ දෙවෙනි පාර. මම කාලා පිට බාල. වහිනෝ නේ අහමට හොඳට. කියලා කන කෑමක් නේ. නෑ අහමට මේක කන විදිය ඔයාට එන්නක කියලා දෙන්න. මං කිව්වා අද වීඩියෝ එකක් කරන්නේ නැහැ කියලා. බොස්සනේ. එතකොට නම් අපේ අම්මා කිව්වේ මේ ගෙට් එක ගෙනා කියලා. යන් ඉන්න. ගලකින් හරි මිටියකින් හරි මේක කඩා ගන්න ඕනේ. අපි නම් ගන්න මිටියක් අහන්න මිටියකෝ. මේ තලාගමු කො තලන්නේ කියවත් මට දන්නේ නැහැ. මං කියලා දෙන්නම් එන්නක අපි මේක තලාගමු කිස්සල්ලා. මේ විදියට තමයි අපිට තලාගන්නේ. ඔයාලා බලාගන්න. තලන් ගන්න හරි තමයි. අරගෙන ඉවරලා මෙන්න මෙතෙන්ද පිටින් තියලා තලාගන්න ඕනේ මේ හොඳට. මේක තලා ගන්න අමාරු. ඒක තමයි මම ඔයාලට කිව්වේ ගලක් හරි මිටියක් හරි ගන්න ඕනේ කියලා. කඩේනවා ඉන්නේ. මේක නිකන් අර පුවක් ගෙඩියක් වගේ ඔයාලටම පස්සේ කියන්න මේ මොකද්ද කියලා. අපේ අහමඩ් කල්ලා නැල්ලු. අද තමයි කණ්ඩ යන්නේ. මේ පුයලාද කන්නේ කියලා මට. ඔයා දන්නේ නැද්ද? නෑනේ. මම මේ කන දෙවෙනි පාර මේකත් එක්ක. අපේ සියල්ලා ඉතර කීතරේ මං කියන්නේ. මං කාලා නෑ. අපේ ආච්චි දුන්නා හරිද? වෙන්න තියනවා බඩු. ආන් මේක එකක් කාලා බලන්නකෝ ෆෝන් එක දෙන්නකොට. ඔන්න අහමඩට දෙන්නයි යන්නේ. මේකද කන්නේ? ඔව් ඔව්. කාලා බලමු දැන්. කාලා බලනවාකෝ. අක්කේ මේක කිරි රසයිනේ. ඒක තමා කියන්නේ. සුපිරිනේ. ඒක කාලා නැද්ද ඔය අදද කන්නේ පළවෙනි පාර? ඔව්. සුපිරිනේ. එහෙනම් මටත් ගෙඩිය තලා ගන්න. ඒක මං තලලා බලන්නද? ඔයා තලලා ටයියක් දෙන්නකෝ. ඔන්න දැන් අපේ අහමඩ් පීරිය තමයි හඩේ ගන්න දැන්. කිච්චිච්
මෙන් තලන්න ඕනේ. ඔය අතට කියලා තලා ගන්න ඕනේ හොඳට. මේ අන්නාරියා. ඔයා ටග්ගල වැඩක් අල්ලගෙන ඕනේ ආවොත්. මන්නම් දෙව. එකපාරක් කාසින මේ දෙවෙනි පාරේ. දැන් හිතනවා ඇති මේ මොනවද අපි දාගෙන කන්නේ කියලා. මේ තමයි කොට්ටම්බා. බඩි ඉතින් මේ මෙනවනේ කයිලෝනේ. ඒ කඩන්න මේ මිටින් තියලා. ඔයාලා සමහරක් අය මේ කාලා නැහැ. සමහරක් අය කාලා ඇති. මෙන්න තියෙනවා. මේකට තමයි කියන්නේ මේක තමයි අපි කන්නේ. අහම ටයටයක් කන්නවා. මේ තියෙන්නේ සුපිරිනේ. අහම කඩුවත් එක්කද? ඔව්. උනතේ අය හොයාගෙන කාලා බලන්නකො. ඊට පස්සේ කමෙන්ට් එකක් දාන්න රහිද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්නේ නැහැ. හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරේ බා.